දත් වදින තැන් වලට වදින්න, රිදෙන තැන් වලට රිදෙන්න මේ ගහන්නේ හතර වටේ ගහන පත්තරේ කැලෑ පත්තරේ. රිත්මා අදත් අපි සුපුරුදු ලෙස මුලින්ම සිරස්තල වෙත යන්. ඉරාන් සජබයෙන් ඉවතට. ඔව් රිත්මා ඊයේ රාත්‍රිය වෙද්දී අපට ඇසිච්ච ප්‍රවෘත්තිය තමයි ඉරාන් වික්‍රමරත්න සමගි ජන බලවේගයෙන් පන්නයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කළ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සමගි ජන බලවේගයේ පක්ෂ සමාජිකත්වයෙන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වෙනවා. එමෙන්ම ඉරාන් වික්‍රමරත්න මහතාද ලිඛිතව ඉවත් වෙන්නට අවසර ඉල්ලා තිබෙන බවටද වාර්තා වෙනවා. රිත්මා ඊයේ සවස්වරුව වෙද්දී වාර්තා වෙච්ච ප්‍රවෘත්තිය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ඉරාන් වික්‍රමරත්න කියලා කවුරුත් හිතුවේ නැහැ. හැබැයි ඒ වැඩේ කළ යුත්තක් හරිම වෙලාවේ හරිම හෝරාවේ හරිම තප්පරේ ජනාධිපතිවරයා කරා. සම්මි සිල්වා එලවන්න කාටවත් බෑ කියලා කිව්වේ. හරිද? කොහොමද එලෙව්වේ? හරිද? මල පෙරේතයෝ බහිරවයෝ කුම්බාණ්ඩයෝ වගේ තමයි අරක්ගෙන හිටියේ. හරිද? අවුරුදු 7ක් රොෂාන් රණසිංහ හිටපු ඇමතිවරයාට එහෙම නේද? ඇමතිවරයාට ගෙදර යන්න වුණා. හැබැයි සම්මි සිල්වා එලවන්න බැරි වුණා. හරිද? එලවන්න බැරි වුන් ගොඩක් එලවන්න පටන් ගන්න තියෙන්නේ. හරිද? කොහොම වුණත් දැන් වැඩේ වෙන පැත්තකට කරකෙන්නයි යන්නේ. ඊයේ පත් කරපු අතුරු කමිටුව මෙන්න. ඔව් රිත්මා ඉරාන් වික්‍රමරත්න මෙම අතුරු පාලන කමිටුවේ සභාපති ධූරයට එද්දී සෙසු සමාජිකයන් උනේ රොසාන් මහනාම කොහොමද වැඩේ? කුමාර සංගක්කාර තුසිර රඳල්ල ඒ වගේම තමයි කීර්තිමත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන සිදත් වෙත්තමුනි ඒ වගේම අවන්ති කොළඹගේ ඒ වගේම ප්‍රකාශ් පාෂ්ට ඒ වගේම උපුල් කුමරප්පරම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගයෙන් මාතරෙන් ඡන්දෙ ඉල්ලපු නීතිඥයා ඒ වගේම තමයි ඩිනාල් පිලිප්ස් යන අය පත් කර තිබෙනවා අතුරු කමිටුවට. හරිද? හරියටම හරි කුමාර සංගක්කාර ඉන්නවා රොෂාන් මහනා